මචං උඹ කවදා හරි හිතලා තියනවද ලෝකේ භයානකම ආයුධය මොකක්ද කියලා? තුවක්කුවක්, බෝම්බයක්, එහෙම නැත්නම් වසකුප්පියක්? නෑ මචං. ලෝකේ භයානකම ආයුධය තමයි විශ්වාසය. මොකද අර මං කලින් කියපු ආයුධ වලින් උඹට මැරෙන්න ටික වෙලාවක් යයි. ඒත් වැරදි තැනක තියෙන විශ්වාසය කියන ආයුධයට පුළුවන් උඹව ජීවත් වෙලා ඉද්දිම මරලා දාන්න. මේ දවස්වල සමාජ මාධ්‍ය ආශ්‍රේ කැරගෙන කතාව උඹත් දකින්න ඇති. ඒක දිහා ගොඩක් අය බලන්නේ කුතුහලයෙන්. තව සමහරු බලන්නේ ලිංගික කෝණයෙන්. ඒත් මට හිතෙනවා අපි ඒ දිහා මනුස්සකම පැත්තෙන් බලන්න ඕන කියලා. මොකද මේක උඹට මට අපි හැමෝටම ජීවිතය ගැන මාර පාඩමක් උගන්වන සිද්ධියක්. එක පැත්තකින් ඉන්නවා ජීවිතය ගැන අත්දැකීම් තියෙන සමාජයේ ඉහළම තැනක වැජවෙන ගෞරවනීය කාන්තාවන් කීප දෙනෙක්. අනිත් පැත්තෙන් ඉන්නවා යන්තම් රැවුල වෙන ජීවිතේ තාම පටන් ගන්න තරුණ පිරිමි ළමයි. සාමාන්‍යයෙන් අපි හිතන්නේ පරිණත කෙනෙක්ට රැවටෙන්න බෑ කියලා නේද? ඒත් මචං මිනිස් හිත කියන දේ හරි පුදුමයි. පාළුව, තනිකම, එහෙම නැත්නම් ආදරේ ඉස්සරහා ඕනම බලවතේ ඕනම උගත් කෙනෙක් දනින් වැටෙන්න පුළුවන්. මේ කාන්තාවන් හිතන්නේ නැති මේ තරුණ ළමයා තමන්ගේ පාළුව මකන, තමන්ට ආදරය කරන, තමන්ව තේරුම් ගත්ත කෙනෙක් කියලා. ඒ විශ්වාසය උඩ තමයි එයාලා තමන්ගේ ජීවිතයේ ලොකුම රහස් තමන්ගේ නිර්වත පවා ඔහු ඉදිරියේ දිගහරින්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. මිනිස්සු අතින් වැරදි වෙනවා. හැංගීම් එක සෙල්ලම් කරද්දී පයලිස්සල යනවා. ඒත් මේ කතාවේ තියෙන අඳුරුම පැත්ත ඒක නෙවෙයි. මේ කතාවේ නපුරුම තැන තියෙන්නේ මචං ඒ තරුණයාගේ අතේ තිබ්බ ස්මාර්ට් ෆෝන් එකේ. උඹ හිතපන් උඹ කෙනෙක්ව විශ්වාස කරලා වීඩියෝ කෝල් එකක් ගන්නවා. උඹ හිතන්නේ එහා පැත්තේ ඉන්නේ උඹට ආදරය කරන කෙනා කියලා. ඒත් උඹ දන්නේ එහා පැත්තේ ස්ක්‍රීන් රෙකෝඩ් බටන් එක ඔන්න වෙලා තියෙන්නේ කියලා. ඒ කොල්ලා ඒ වෙලාවේ වින්දේ ආදරයක් නෙවෙයි. ඌට ඕන උනේ ට්‍රොෆීස් එකතු කරන්න. බලපන් මම කරපු වැඩේ. මම බාහිර පොරක් කියලා යාළුවෝ ඉස්සරහා පෙන්නන්න. තමන්ව විශ්වාස කරපු ගැහණියකගේ ආත්ම ගෞරවය රෙකෝඩ් කරගන්න තරම් ඌ පහත් වෙලා ඉවරයි. මචං පිරිමියෙක් කියන්නේ ගෑනුන් 10 දෙනෙක්ව දාගන්නේ කාට නෙවෙයි. පිරිමියෙක් කියන්නේ තමන්ව විශ්වාස කරලා තමන්ගේ ළඟට එන ගැහණියව ලෝකෙට පාවලා නොදී ඉන්න කාට. ඒකට තමයි පෞරුෂය කියලා කියන්නේ. ඒත් අද තාක්ෂණය නිසා ඒ පෞරුෂය බල්ලට ගිහිල්ලා. අද ඒ වීඩියෝ එක රටවට යනවා. ඒත් නිකමට හිතපන් ඒ වීඩියෝ වල ඉන්න අම්මලාගේ බිරින්දෑවරුන්ගේ ගෙවල් වල මේ වෙලාවේ තත්ත්වය කොහොමද කියලා. එයාලගේ හස්බන්ඩ්ලා, එයාලගේ දරුවෝ අද කොහොම ගින්දරකින් ඉන්නවා ඇද්ද? එක තත්පරයක ආදල්ලයක් වෙනුවෙන් මුළු පරම්පරාවක්ම විනාශ වෙලා ඉවරයි. ඉතින් මචං මේක අහන් ඉන්න උඹටයි මටයි ගන්න තියෙන පාඩම මොකක්ද? පළවෙනි දේ ඩිජිටල් ෆුට්ප්‍රින්ට් එක ගැන හිතපන්. උඹ අද ඉන්ටර්නෙට් එකට දාන දේ කාට හරි යවන ෆොටෝ එකක් මැකුවට මැකින්නේ නැහැ. ඒක ක්ලවුඩ් එකක එහෙම නැත්නම් කාගේ හරි හાર્ඩ් ඩිස්ක් එකක හැංගිලා තියෙන්න පුළුවන්. කවදාවත් උඹේ ජීවිතේ පාලනය කරන රිමෝට් එක වෙන කෙනෙක්ගේ අතට දෙන්න එපා. දෙවෙනි දේ ඇසුර. තමන්ගේ ලෙවල් එක, තමන්ගේ තත්ත්වය ගැන සිහියෙන් ඉන්න. හැංගීම් කියන්නේ මාරාන්තික දෙයක්. ඒවට ඉඩ දුන්නොත් ඔයා අවුරුදු 40ක් 50ක් තිස්සේ හදාගත්ත ප්‍රතිරූපය විනාඩි 5න් කුඩු වෙලා යන්න පුළුවන්. තුන්වෙනි දේ විශේෂයෙන්ම මගේ කොල්ලොන්ට. මචං කෑල්ලක් සෙට් කරගන්න එක, ඇන්ටිපාරක් ටෝක් කරගන්න එක වීරකමක් නෙවෙයි. හැබැයි තමන්ව විශ්වාස කරන කෙනෙක්ව ආරක්ෂා කරන එක වීරකමක්. උඹේ ෆෝන් එකේ ගැලරියේ කාගේ හරි නිර්වත් බින්තූර තියෙනවා නම් අද මේක මකලා දාපන්. මොකද ඒ බින්තූරේ ඉන්නේ තව කෙනෙක්ගේ අම්මා කෙනෙක්, සහෝදරියක් වෙන්න පුළුවන්. කවදා හරි ඒ දේ උඹේ පවුලේ කෙනෙක්ට වුණොත් උඹට දැනෙන වේදනාව ගැන උඹ හිතලා බලපන්. මේ සිද්ධිය තව දවස් දෙකකින් යටයි අලුත් ඕපදූපයක් අයිම එළියට එයි. ඒත් අර ජීවිත ටික සදාකාලිකවම විඳවයි. ඒ නිසා යාළුවනේ ඇස් ඇරලා ජීවත් වෙන්න. තාක්ෂණය කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක්. ඒ කඩුවෙන් තව කෙනෙක්ව කපන්න යන්නත් එපා. ඒ වගේම ඒ කඩුවට ඔයාගේ බෙල්ල තියන්න යන්නත් එපා. ඉතින් කල්පනාවෙන් ජීවත් වෙන්න හැමෝටම ජය වේවා.